හායි යාළුවනේ කොහමද ඔයාලට මගේ නම තරුෂී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ කිනෝවා රෙසිපි එකක්. ඔයාලට මම දැන් මේ පෙන්නන ආකාරයට එළවලු ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මම මේකට චිකන් ස්වල්පයක් ගන්නවා. මොකද රසකාරක පාවිච්චි කරන්නේ නැති නිසා රසට කන්න ඕන නිසා මම චිකන් ටිකක් එක්කව කරනවා. නමුත් ඒක අත්‍යවශ්‍යම නැහැ. කැරට් කෑල්ලකුත් කටේ දාගත්තා. මොකද මම කැරට් කම්මුවෙන් කරන හරි ආසයි. හාවෙක් නම් නෙමෙයි. දැන් මම පෑන් එකකට ඔලිව් තෙල් ටිකක් තියලා ඒකට කපාගත්ත ලුණු ටික එක්කව කරනවා. ලුණු ටික එක්කව කරාට පස්සේ මම ඒකට චිකන් ටිකක් දානවා. ඒ දෙකම එකට හොඳට මික්ස් කරගෙන ෆ්‍රයි වෙන්න දෙනවා. මේක හරි රස කෑමක් ළමයි ඔයාලා හදලා බලන්න හරිම ගුණයි. අනිත් එක තමයි මේ කිනෝවා ග්‍රෑම් 80ක් තමයි මම අද ගන්නෙ. මොකද මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් කනවා. මොකද මම දවසට එක වේලක් කන හින්දා ටිකක් වැඩිපුර ඒක හොඳට කනවා. කිලෝග්‍රෑම් 80ක් හොඳටම ඇති. ඒක නිසා ඔයාලත් මේ ප්‍රමාණයට ගන්න. ඊන්පස්සේ චිකන් ටිකත් හොඳට බැදුනට පස්සේ මම ඒකට කැරට් ටික සහ බෝන්චි ටික එක්කව කරලා හොඳට කවලම් කරලා ඒක පැත්තකින් තියනවා. මේ කිනෝවා කියන්නේ ඉතාලියේ හරි ප්‍රසිද්ධ කෑමක්. ඒක පෙරු රාජ්‍යයෙන් තමයි ගෙන්නන්නේ. හරිම ප්‍රෝටීන් අඩංගු හොඳ ආහාරයක්. ඒ වගේම මේක හරි රසවත්. හරි ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් හරි පොඩි වෙලාවක් තමයි යන්නේ. ඊට පස්සේ මම වතුර එකක් ලිපේ තියලා ඒකට ලුණු චුට්ටක් දාලා වතුර එක හොඳට නටනකොට අර කිනෝවා ග්‍රෑම් 80 ඒකට දාලා සාමාන්‍යයෙන් විනාඩි 20ක ප්‍රමාණයක් ඒක තැම්බෙන්න ඕනේ. ඒක තැම්බෙනකන් අපි අපේ කරි එක හදාගමු. කරි එක හදන්න කියන්නේ මේකේ තියෙන අමුතුවෙන්ම කියන්න දෙයක්වත් නෑ. අපි නිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන ආකාරයට තමයි හදන්න ඕනි. බිත්තර ඕනනම් බිත්තර දාන්නත් පුළුවන්. නමුත් මම බිත්තර චිකන් වැඩිය දාන්නේ නෑ. මොකද කිනෝවා කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා. ඊට පස්සේ ඔයාලට මේ පේන විදියට මම චූට්ටක් ගෝවා ටිකකුත් දාලා ඒ ටික හොඳට කවලම් කරගෙන ඒක ලිපේ තියලා ලුණු චුට්ටක් එක්කව කරනවා. ලුණු ගොඩක් දාගන්න එපා. මම නම් චුට්ටක් ලුණු වැඩි කරගන්නවා කෑම වලට. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට අපිට මදි නම් අඩුපාඩු දාගන්න පුළුවන්. ඒ නිසා එකපාර ගොඩක් කලා ගන්න එපා මම වගේ. මොකද මම ලුණු වැඩි කරගන්නවා හැම කෑම එකකටම. දැන් මේ පේන විදිහට ලීක්ස් ටිකත් එක්කව කරලා ඒ කරි එක දැන් හැදෙනවා. අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා අපේ කිනෝවා එකට. ඔයාලට පේනවද කිනෝවා එක දැන් විනාඩි 20ක් වගේ දැන් තැම්බිලා තියෙන්නේ. දැන් චුට්ටක් ඒක අපි පෙරලා අයින් කරලා මේ විදිහට අපි එක්කව කරමු අපේ වෑංජනයට. මේක ඇත්තටම හරිම රස හරිම ගුණ කෑම එකක් ළමයි. ඔයාලා මේක හදලම බලන්න. මොකද මේක හරිම රසයි ගුණයි. ඔයාලා බලන්න මේක හදලා ඇත්තටම රසයි. මම කිලෝ 82ක ඉඳලා කිලෝ 62කට අද අඩු කරගෙන තියෙන මේ වගේ ඩයට් ප්ලෑන් එකක් කරලා මං හිතනවා ලස්සනට ඉන්න කැමති ඔයාලා මේක හදලා මාත් එක්ක ෂෙයා කරගනින් කියලා. එහෙනම් ගිහින් එන්නම්. බයි.